ආයුබෝවන් යාළුවනේ. අද මං ඔයාලට කියන්න යන්නේ මගේ හොඳම යාළුවාගේ ජීවිත කතාව ගැන. එයාගේ නම බුද්ධික. ඉතින් එයා පොඩි කාලේ ඉඳන් මාර විදියට දක්ෂ ඉගෙන ගන්න. කොහොම හරි ඉස්කෝලේ ඒ දවස්වල පන්තියේ පළවෙනියා. ඉතින් බුද්ධිකයි මායි ඉන්නේ එක ගමේ. අපේ ගෙදරට ගෙවල් දෙකකට එහා ඉඳන් බුද්ධිකලා ගෙදර තියෙන්නේ. ඉතින් බුද්ධික ඒ දවස්වල හැමදාම අපේ ගෙදර පාඩම් ගන්න එනවා. කොහොම හරි අපි දෙන්න යාළුවමද දැන් අවුරුදු 16ක් 17ක් වෙනවා. මොකද මං එකේ පන්තියේ නම් බුද්ධික අඳුරන්නේ. කොහොම හරි බුද්ධියත් එක්ක පොඩි ගායි නම් මං කෝම් පිට්ටු හදන දවස්වල ඉන තාම බුද්ධිය මාත් එක්ක එකගෙන. කොහොම හරි දවසක් බුද්ධික මාත් එක්ක පාඩම් ගන්නවා. පාඩම් ගන්න ආවට පස්සේ බුද්ධික මට මෙහෙම කතාවක් කිව්වා. ඒ බං මං උඹට දෙයක් කියන්න. හැබැයි මේ දෙක හරක් කියන්න එපා. මොකද මං උඹ විශ්වාස කළා මේ දේ කියන්නේ කියලා. මං ඉතින් මොකක්ද කියලා. එතකොට බුද්ධික මායි දෙන්නම මේ 12 වසරේ. කොහොම හරි අපි දෙන්නම ආට් තමා කරේ. ආට් කරලා ඒ දවස්වල කොහොමත් බුද්ධික මීටරේ. මට වඩා ගොඩක් බුද්ධික දන්නවා. මට ගොඩක් දන්න දේවල් කියලාත් දෙනවා. කොහොම හරි එදා බුද්ධික මට කිව්වා ඔබ දන්නවද අපේ ගමේ ඉන්න රොසලින් ඇන්ටි කියලා. ඊවසේ මං කිව්වා දන්නවා කියලා. රොසලින් ඇන්ටි තමයි අපේ ගමේ ඉන්නේ රොවිටරේ. ඕනේ කේලමක් රොසලින් ඇන්ටියෙන් අහන්න පුළුවන්. ඉතින් කොහොම හරි දවසක් බුද්ධික කඩේට ගිහිල්ලා තිබ්බා. කඩේට ගිහින් එන ගමන් රොසලින් ඇන්ටි ගෙදර නිදුලේ වත්ත උදුළු ගගා තමයි ඉඳලා තියෙන්නේ. කොහොම හරි බුද්ධික යනවා දැකලා බුද්ධිකට පුතේ පොඩ්ඩක් ඉන්න කියලා. ඊට පස්සේ බුද්ධික ඉඳලා ඊට රොසලින් ඇන්ටි උඩන්ලක් පැත්තකින් තියලා බුද්ධිකාංගට පාරට ඇවිල්ලා කතා කරලා. අයියන්ටි මොකද්ද හදිස්සියක්ද උදව්වක් දෝනේ මොකද්ද කියලා බුද්ධික කියලා. මොකද බුද්ධික ඒ දවස්වල ඉඳන් තාම මිනිස්සුන්ට කරදරයක් වුණාම උදව් කරනකොට කොහොම හරි බුද්ධික එදා රොසලින් ඇන්ටි මාර කතාවක් තමයි කියලා දෙන්නේ. ඉතින් රොසලින් ඇන්ටිගේ මහත්තයා රට ඉන්නේ. එතකොට රොසලින් ඇන්ටි විතරයි ගෙදර ඉන්නේ. රොසලින් ඇන්ටිට ඒ දවස්වල ළමයි හිටියේ නැහැ. කොහොම හරි රොසලින් ඇන්ටි බුද්ධිකට කියලා කොල්ලෝ ඔබ මාව හැලයිනේ මාර ලස්සනයි. ඔබ වගේ කොල්ලෙක් එක්කම මං ඉස්සර ඉස්කෝලේ යන කාලේ යාළුවා හිටියේ. ඉතින් මට ඔබ දකින්නකොට එයා ආවා මතක් වෙන්නේ කියලා බුද්ධිකට ගියා. ඉතින් බුද්ධික අහලා රොසලින් ඇන්ටිගෙන් මෙහෙම කතාවක්. ඇන්ටි එතකොට දැන් මාමත් රටනේ. ඉතින් මොකටද ඔයා පාර්ට්නර්ව මතක් කරන්නේ? ඔයා යාළ ඇත්තට මාදිරේ නම් එහෙම දෙයක් මතක් වෙන්නේ නැහැ නේ කියලා. ඊට පස්සේ බුද්ධිය මෙහෙම කතාවක් කියනවා. පුතේ ඔබ වරෙන් ගොන්න අපේ ගෙදරට පොඩ්ඩක් මාළම්බත් එක්ක ටිකක් නිදන් දෙක කතාවන්න ඕනේ. කියන්න දෙයක්ත් තියෙනවා කියලා. කොහොම හරි බුද්ධික එදා රොසලින් ඇන්ටි ගෙදරට එක්කන් ගිහින්. ගෙදරට එක්කන් ගිහලා බුද්ධ එඳගෙන ඉඳපන් මං ගිහලා තේ එකක් හදන් ඉන්නේ නැහැ කියලා. කොහොමද රොසලින් ඇන්ටි ඒ වෙලේ බුද්ධියට තේ එකක් හදන් ආලා කියනවාද? කොහොම හරි දෙන්නත් එක්ක තේ එක බොන ගමන් රොසලින් ඇන්ටි කියලා පුතේ මම ඔබට ඇත්තම කතාව කියන්න. මොකක්ද නැන්දි කියලා පුද්ධිකාව. ඔබ දන්නවනේ විල්සන් මාමා. විල්සන් මාමා කියන්නේ මගේ මිනිහා. ඉතින් විල්සන් මාමා ඒ දවස්වල මං ගාමන්ට් එකේ වැඩ කරන කාලේ ඉඳන් මගේ පස්සෙන් ආවා. එතකොට මං යාළුවා හිටියේ අර කොල්ලත් එක්ක. මම ඉස්කෝලේ ගාන ලව් එකක් එක්ක. ඒ ලව් එක අවුරුදු 5ක් තිබ්බා. අවුරුදු 5ක් තියෙනකොට මං අන්තිමේට ඒ ලෙවල් කරෙත් නැහැ. ඔලෙවල් වලින් ගියා ගාමන් එක වැඩ ගන්න. ගාමන් එක අවුරුදු 2ක් වැඩ කරා. අවුරුදු 2ක් වැඩගෙන පළවෙනි අවුරුද්ද දෙනකම් මං අර කොල්ලත් එක්ක තමයි ආල්ලා හිටියේ. කොහොම හරි විල්සන් මාමා ඒ ගාමන් ටික වැඩට ආවා. වැඩට ආවිල්ලා ඒ දවස්වල ඉඳන් මගේ පස්සෙන් ඇවිල්ලා තිබ්බා. කොහොම හරි මං අරයත් එක්ක ඉන්නකොටත් විල්සන් මාමා යාළුවෝ දෙන්නෙක් එක්ක දුරින් ඉඳන් බලාගෙන ඉඳලා ළඟට ඇවිල්ලා අර කොල්ලට අනම්මනම් දේවල් කියලා වික්ලා. කොහොමද එහෙම කියලා ඒ දව්වේ මලින් කඩලා දැම්මා. ඉතින් මං උඹට මේ කතාව කියනවා කියලා කාටවත් කියන්න එපා. මොකද මට උඹව දැක්කට පස්සේ එයාව මතක් වුණේ. ඒකයි මම උඹට මේ දේවල් ඔක්කොම කියන්නේ කියලා. කොහොම හරි රොසලින් ඇන්ටි පුද්ධිකද කියලා මං ඒ කොල්ලත් එක්ක යාළුවා ඉන්නකොට ෂීප් එකේ යාලා ගෙදර කවුරුත් නැතිල ගිහිල්ලා නම් තියෙනවා.
එයත් එක්ක ගොඩක් දේවල් වෙලක් තියෙනවා. ඉතින් එතකොට තමයි විල්සන් මාමා අපි දෙන්නගේ මැදට ආවේ. මැදට ඇවිල්ලා බොහොම හරි විනාශ කරලා දැම්මා. විනාශ කරලා දැම්මට පස්සේ මං මාසයක් දෙකක් අනේන් හිටියා. විල්සන් මාමා ගණන් ගත්තේවත් නැහැ. ඉතින් කොහොම හරි මගේ පස්සෙන් ඇවිල්ලා ගොඩක් වද දෙන්න ගත්තා. ඉතින් වද දෙන්න ඇරගත්තට පස්සේ මටම හිතුණා මුත් එක්ක යාළුවෝ නැත්තම් මට ජීවිතේ සැනසීමක් නැහැ කියලා. කොහොම හරි මං විල්සන් මාමත් එක්ක යාළුවා. යාළුවා හරියට මාස 5න් අපි දෙන්න පැනලා ගියා. මාස 5න් පැනලා ගියාට පස්සේ ගිහින් විල්සන් මාමලා ගෙදරට. විල්සන් මාමලාගේ අම්මයි තාත්තයි මාව වැඩි ගණන් ගත්තේ නැහැ. මොකද එයාලා ලොකු වලව්කාරෝ. ඉතින් මං එහෙමනේ මං සාමාන්‍යයෙන් ගොවියෙක් ගෙදුවේ. ඉතින් එදා විල්සන් මාමගේ තාත්තා කිව්වා උඹලා දෙන්න මෙහෙ ඉන්නවා. උඹලා යන්න යමෙතන් ඵලයන් මොකද මං කැමති නෑ උඹලා මෙහෙ ඉන්නවල කියලා විල්සන් මාමාට විල්සන් මාමලා තාත්තා කියලා තිබ්බා. කොහොම හරි විල්සන් මාමා මාව පොඩි කුලියට තමා මේගම දෙක්කන් ආගුලි ගෙදරක. කුලි ගෙදරක දෙක්කන් ඇවිල්ලා ඉතින් අපි දෙන්න ඉස්සරහම මදු සමය ගත කරා. මදු සමය ගත කරන්න වැඩක් වුණා. මං එදා තමා දැනගත්තා. විල්සන් මාමාගේ ගොඩක් අඩුපාඩුවක් තියෙනවා කියලා. ඉතින් මොකක්ද අඩුපාඩුව කියලා මං වාරේ කියන්න. ඔයා මගෙන් අහන්න ගලින් කියලා බුද්ධිකට ගියා. ඒ බුද්ධි කත බියාගෙන ඉඳලා එයා ඔක්කොම කියන එක. කොහොම හරි ෆසලින් යන්ති කියලා මෙහෙමයි මම විල්සන් මාමාගේ මෙහෙම වෙන්නේ නැහැ. ඉතින් මම මොනවා කරන්නද? එදා බොරු වැඩක් වුණා එක්කන්න ගිහලා. ඉතින් මං එදා ගොඩක් කසර වුණා පුතේ. ඉතින් මොකක්ද ඉතින් ඔයාලට තේරුණාද මං ජීවිත කාලෙම ඉන්න ඕනේ මෙයාත් එක්ක කියලා. කොහොම හරි එදා මං විල්සන් මාමාට කිව්වා අනේ මට රන් දිගට මේක කරන් යන්න බෑ මට කියලා. මට දරු සම්පතක් කියලා දෙයක් ලැබෙන්නේ බෑ. මොකද අපේ අම්මලා තාත්තලා බලන් ඉන්නවා සීයා කෙනෙක් ආච්චි කෙනෙක් එන්න කියලා මං එයාට කිව්වා. ඉතින් එයා කිව්වට පස්සේ යාමට මෙහෙම කතාවක් කිව්වා. අනේ සුදු ඔයා මං ගැන පොඩ්ඩක් තේරුම් ගන්න. අපි මෙහි මොනවා හරි කරලා හොඳ කරගමු. මාත් මානසිකව වැටලා ඉන්නේ හොඳටම. ඉතින් මේක හැදුනේ මට ළඟදී. මේ කලින් හොඳට මේක තිබ්බා. ඉතින් මන් දන්නේ නැහැ මට මේක මොනවා වුණාද කියලා. මං සිංහල බෙහෙතුක් කරන්න යනවා. ඔයා දන්නේ නැවි වුණාද කියලා විල්සන් මාමා එදා මට කිව්වා. ඉතින් මම එදා ගොඩක් දුක හිතුණා. දුක හිතුණාට පස්සේ විල්සන් මාමා කිව්වා ඔයා මේක හිතන්න එපා. අපි දෙන්නට ඉස්සරහට ඉන්න පුළුවන් වෙයි. තවදුරටත් අපි මේ කොහොම හරි මේක කරගමු. මොන දේ කරලා හරි කියලා. ඊට පස්සේ හරියටම සතියක් විතර යනකොට විල්සන් මාමාට විල්සන් මාමාගේ යාළුවෙක් කියලා මම මෙහෙමයි අපේ රටට ගන්නම් කියලා. එයා ඉඳලා තියෙන පිටරට කොහොම හරි විල්සන් මාමාට වීසා එකකුත් එවලා කිකටුත් ඔක්කොම දාලා විල්සන් මාමාව රටට ගන්න ගියා. එදා මං ගොඩක් දුක් වුණා. මොකද මං එදා ඒකට තනියෙන් ඉන්නේ කියලා මම පොඩ්ඩක් බය හිතුණා. මොකද අපේ ගමේ පොඩ්ඩක් කිරේ චිල්ලක්කාර පිටිනි නමයි. ඉතින් කොහොම හරි අපේ ගෙදර ඒ දවස්වල හිටියා බැල්ලියා. මේ බැල්ලිගේ නම ජිමි. ජිමි කොහොම හරි වටේ බල්ලුත් එක්ක රණ්ඩු වෙලා කොහොම හරි තුවාලයක් කරගෙන ඉබ්බා බෙල්ලේ. ඊට පස්සේ ඒ බෙල්ලේ තුවාලේ තියෙන හින්දා ජිමිගේ ඔළුව විකාර වෙලා ඉද්දි. කොහොම හරි ජිමි මුළු ගමේම ගෙවල් වල යන්න වඩන් ගත්තා. ගෙවල් වල ගිහින් ඒ ගෙවල් වල කැන්දවල්ලස් නිදාගන්න ගත්තා. පුටුවස් උඩ නිදාගන්න ගත්තා. ඉතින් කොහොම හරි ගමේ ඔක්කොමලා බයින්න ගත්තා. බේ බල්ලා බැඳලා ගෙටෙට්ට තියාගෙන නැත්තම් බල්ලා හොඳ වැඩපන් කියලා. ඉතින් මට ඌ අල්ලන්නවත් ඌ හපන්න එනවා. කොහොම හරි බල්ලා දවසක් ගිහිල්ලා තිබ්බා අපේ ගමේ ඒ දවස්වල හිටියා සයිමන් කියලා මුදලාලේ. ඒ සයිමන් මුදලාලා ගෙදරට ගිහින් සයිමන් මුදලාදී ඇඳේ නිදාගෙන ඉන්නවක ඇඳස්සේ තමයි බල්ලා ඉඳලා තියෙන්නේ. කොහොම හරි එදා සයිමන් මුදලානි මට බෝල්ලක් ගත්තා. නම්බර් කොහෙන් හරි වායන බෝල්ලක් කරගෙන කිව්වා උඹේ බල්ලා කම්පලයන් ඇවිල්ලා අපේ ගල් වලට ඇවිල්ලා වද දෙනවා. ඇඳවල්ලාස්සේ ඇඳෙන් ඉරියට එන්නේ නැහැ. නිදාගෙන හිටියේ. නිදාවන්නත් නැහැ කියලා සයිමන් මුදලාදී මට හොඳට දන්නා කියලා ඔකෙදින් ඇඳි කියලා දිත්තා. ඊට පස්සේ නොසලින් යන්දි සයිමන් මුදලාදී ගෙදරට ගියා. ගෙදරට ගිහිල්ලා බල්ලා ඇඳගස්සෙන් ගන්නද්දී රොසින්ගෙන් දැනිලා රොසින්ගෙන් පිටිපස්සෙන් අල්ලනවා වගේ. කොහොම හරි අල්ලලා දෙන්නේ සයිමන් මුදලාදී.
සයිනොම්මගා ඔසලින්ගන්ටි අදස්ස හිරවෙලා ඉන්නකොට ඔසලින්ගන්ඩි මාර ආදල්ද කරන්දේ. ඉතින් ඔසලින්ගන්ටි කෑගහලා. ඉතින් කොහොමවාට සැමමු දරල්ලායි ගෙවල් වටපිට වෙන ගෙවල් තිබිලත්නෑ. එයා විතර ගෙදරෙන්ටලත්. කොහොමවාරි එදා ඔසලින් ඇන්ඩි සැමමු දරවිත් එක්ක ඔබට ජිංගියත් දාලා. කොහොමවාරි ජිංගිය දාලා ඉවරුණාට පස්සේ සැනොම්බලවන්දම ඔසලින්ගන්ඩි එරේදා. එඩීට ඇරගත්තර පස්සේ අනේ මුදලාද ඇයිවාමට මෙහෙම කරේ කියලා ඔසලින් ඇන්ඩියාලා. ඊට පස්සේ මුදලාලි කියලා උඹ දෙක්කට පස්සම මාව විදියට ආසයිතු නබා මගේ හැඟින් ඇස්සුන ඉතින් කරන්ඩරයක් තිබෙන ආතිතින් පොඩි ආතල්ලක් ගත්තා දන්නත් දෙවෙන් මේ වයිසට උවකරන්න නැඩුව ආය නා කියලා වගහන්ඩ කියලා කොහවාරි එදා රොසලින්ගෙන්දී මොකු කියන්න ගිහිල්ලනෑ මොකද එයාගේ හස්පන්ගින් අත් එහෙම දෙයක් යට අම්බෙලා නැතින් මේක සයිම මුදරාලි ගම එයාගේ යාලුන්ට කියලා ගමේ යාලුන්ටික වඩවස්සේ ගමේ කටකතාන්න මෙහෙමයි රොස්සඩින් ඇවිල්ල සයිමන් එක්ක නිතියගෙන එහෙම කතා කර එදා රොසලින්ගෙන්ටි කොහොමට ගෙදරයිල ගොඩ සතුටුවෙන මොකද හම මිනිහගෙන් හම්බෙන්න සැපත් මුදරාලින් හා අම්බුනානකෙත් එහෙම හිතලා ඉල්ළඟ දවසෙක් විල්ලා මුදලාල්ලා ගෙදෙප්ට ගියාර පස්සේ මුදලාලිගේ නෝන ඉඳලා නෝන ඉන්දයට පස්සේ නෝනා ගමේ කට්ටේ මෙහෙම කතාවක් කියලායි. ඉති පස්සේ රොහලින් ඇන්කිට හොඳලන කෑගාලරිගල. කෑගමුවට බස් ගමේ කට්ටේ එතන්ට කැටුවලා බොෆිලින්ට හොඳටන් බැල්ලයිල. දැන්නට පස්සේ මං ඒ ගමෙන් ආවපුතා කියලා මට කිව්වා. බුද්ධිකට කියලා ආය බුද්ධියට මෙහෙම දෙයක් කියලා. උඹ මට මේ ආසාව ඉෂ්ට කරලා දෙන්න පුළුවන්ද? බොඩ ලොකු පිනක් මොකද මට විල්සම්මාවා ලංකාවන ඉන්න බෑවත් එකින් වැඩක් වෙන්නන්න ඉතින් මාත් මාර අමාරු ඉගින් මොනහරි කරලායි පංකොල්ලු කියලා බුද්ධියට කියලායිද බුද්ධිකත් ඒ දවස්සල කෙල්ලෙක්වත් නැතු හිටිය මොකද ඒ දවස්සල කොල්ලොනේ කොල්ලොන්ගේ තැඟින්නේ හොඳට අවිච්චනවා දා බුද්ධිකගේ අතින් එහෙම අල්ලලා කොහොමහරි බුද්ධියට ඔයක් එක දැනිලා දැනට පස්සේ බුද්ධිය රොසලින් ඇන්දිත් එක්කෙදා ගෙදර තනි වෙලා ගෙදර තනි වෙලා මට කිව්වා මට අනික දෙයක් වුණේ උත් මට ඒක දැන් නතර කරගන්න ඔය මං එක දිගට දවස් 5ක් 6ක් ගියාට මට මගේ හිතේ එයාරම ඇදලා යන්නේ මම මොකද දැන් කරන්න කියලා මට පාඩම් ගන්න හිතෙන්නේ නෑ බං මට මෙයා මතක් කෙනෙකුට කියලා මට බුද්ධික කිව්වා ඉතින් මම බුද්ධියට කිව්වා ඔබ මොකද වැඩ කරන්න බා ඔව් කවුරු හරි ගමේ උන් දැනගත්තොත් එහෙනම් උඹ ගමෙත් ඉඳලා ඉවරයි. මොසෙලින්ද උන වැඩේ උඹලත් තේ කියලා. නම් බුද්ධියේ හිත පොඩ්ඩක් හදවුවා. හිත හදලා කොහොම හරි බුද්ධියේ රොසලින්ට කියලා. ඇන්ඩි මේක මෙතෙන් අපි නතර කරලා දාමු. මට ආයේ බෑ. මට ගමේ කට්ටිය කතා හදයි. ඉතින් මට බයයි මට ගෙවල් වලත් ඉන්න නැතිලා. අපි මේක මෙතෙන් නතර කරමු කියලා. ඉතින් රොසලින් කොහොම හරි ෆෝන් එකකින් බුද්ධි කෙනා ගෙදෙට්ටෙනා වීඩියෝ එකක් අරගෙන බුද්ධිය පෙන්නලා බය කරලා. උඹ ආය මෙහාය තමන් බලලා මේ උඹලගේ අම්මලාට මේ වීඩියෝ එක පෙන්නනවා කියලා බුද්ධිය කොහොම හරි උසලින් එන්දි බය කරලා. කොහොම හරි බුද්ධිගේ එතනින් ගොඩක් මානසික වැටලා. ඉතින් හැමදාම උසලින්ලා ගෙදෙට්ට යන්න කියලා. දැන් බුද්ධිය මාස දෙකක් විතර හේ කැදිකට යනවා කියලා බුද්ධිය මට කිව්වා. කොහොම හරි දවසක් බුද්ධිගේ ඇඟයි අතපය ඔක්කොම රිදෙන්න නෑරා. කොහොම හරි ඔරුවකක්කම ඔවුයි හැමදේම ඇවිල්ලා. ඉතින් ඊට පස්සේ බුද්ධි හොස්පිටල් එකට ගිහිල්ලා. හොස්පිටල් එකට ගිහින් බැලුවාට පස්සේ බුද්ධිය සමාජ රෝගයක් කියලා තමයි ડોක්ටර් කියලා දෙන්නේ. ડોක්ටර් කියලා බුද්ධික එදා හොඳටම බය වෙලා. ඉතින් මට පාඩම් ගන්න ඇවිල්ලා පාඩම් ගන්න උනේ නෑ බුද්ධිය හොඳටම ඇඬුවා මේක කියලා. බලපන් මට රොසලින් ඉඳ සමාජ රෝගියෙක් විතරයිද? දැන් මම මොකද කරන්නේ? මට ගොඩක් බයයි බං මම මොකද කරන්නේ කියලා මට හිතාගන්න බරු ඉන්නේ කියලා. උඹට දැන් කරන්න දෙයක් නැහැ. උඹට වුණ දේ වුණා. දැන්වත් ඕක නතර කරපන්. දැන් උඹ යන පැත්ත අතල්ලම දාපන්. රොසලින්ට ඇත්තම කතාව කියපන්. රොසලින් ඉන්න මට මෙහෙම දෙයක් කොනේ කියලා. ඊට පස්සේ
බුද්ධික කිව්වා හරි බං උඹ ඉඳ තමා මම මෙච්චර හරි හිත හදාගත්තේ මට වෙන දේවල් කියන්න කවුරුත් නැහැ කියලා. බුද්ධික අඬන්න මට කිව්වා. ඉතින් මට බුද්ධික ගැන ගොඩක් දුවේ. ඉතින් උඹට දැන් කෙල්ලුත් නැහැ. උඹ නැවදිනම් මාත් එක්ක ආවලන් ගියාම බුද්ධිය කිව්වා. ඉතින් බුද්ධික දා එක ප්‍රතික්ෂේප කරා. මන් දන්නේ නැහැ අයියලා. මං ඇත්තටම බුද්ධිය හිතින් ආදරය කරා. ඉතින් එදා ඉඳන් මං ආ බුද්ධියෙන් අහන්නේ නැහැ. බුද්ධිට මොකද එපා වෙලා ඇත්තේ. මෙහිම දෙයක් වුණේ කර. ඉතින් කොහොම හරි බුද්ධිය හොස්පිටල් එකට ගිහිල්ලා කොහොම හරි මේ ලෙඩේ හොඳ කරගෙන තිබ්බා. හොඳ කරගෙන මාසයක් දෙකක් යනකොට මට ඇවිල්ලා කිව්වා අලෝ මට හොඳ ප්‍රතිඵලයක් තියෙනවා. මට අර ડોක්ටර්ගෙන් ගත්ත වේත්තරින් මට මේක හොඳ වෙලා. ඉතින් මට දැන් ගොඩක් සතුටුයි බං කියලා මට කිව්වා. ඉතින් කොහොම හරි මාත් කිව්වා එහෙනම් උඹට එහෙම හොඳ වුණා නම් එච්චරයි. උඹ දිගින් දිගටම හරියන්න ඕන වං ඉන්න අම්බත් එක්ක කියලා. කොහොම හරි මාස 5-6ක් යනකොට මං එදා කියපු එක දවසක් බුද්ධිය ඇවිල්ලා මගෙන් ඇහුවා. එතකොට අපි දෙන්න ඒඩල් දීලා ඉවරයි. ඒඩල් දීලා රිසල්ට්ුත් ඇවිල්ලා. බුද්ධි හොඳට ඒඩල් පාස්. බුද්ධිය කැම්පස් එකටලා. ඉතින් මාත් ඒඩල් පාස් වුණා. මං සෙකන්ඩ් ට්‍රයි කරන්නම් කියලා තමයි හිතුවේ. ඉතින් මං කැම්පස් යන්න නම් සුදුසු රිසල්ට් අම්මාට තිබ්බේ නැහැ. ඉතින් යාළුවනේ මේක සත්‍ය සිදුවීම. මේ දේවල් ඔයාලට දෙන්නේ සමාජ දැනුම සඳහා පමණයි. කවදාවත් මේ දේවල් ආදර්ශයට නම් ගන්න එපා. ඉතින් ඔයාලා මේ වගේ ලස්සන වීඩියෝ දිගටම බලන්න ඕන නම් අපේ YouTube channel එක subscribe කරලා bell icon එක ඔබලා තියාගන්න. එතකොට අපි වීඩියෝ දාන සැනින් ඔයාලා ඒක බලා ගන්න පුළුවන්. එහෙනම් යාළුවනේ අද අපි ඔයාලයින් ගිහින් එන්නම් ඊළඟ දවස් අලුත් වීඩියෝ එකක් කරන් එනවා. ඔයාලා බුබ්බායි පරිස්සමින් ඉන්න.